මචං විසාඩ් මොන වගේ දෙයක් කරයිද කියලා අපි බලමු ඈ. මේක ගහයිද කට්ටිය කමෙන්ට් එකක් දාන්න ඔයාලා හිතන්නේ මොකද්ද? අම්බෝ බං ඔයි මං ඌව දැක්කෙත් නෑ අම්මට. ඔයි බං. ඒ අම්මගේ රෙද්දයි කිව්වලු. ඔයි මූට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මට සිරි වෙනවනේ බං. අම්මෝ කල්හාර අඳුන් හායි මචං. ඒ මූ ගහයිද මේක? ඒ මුගේ මාර මූවමන්ට් එකක් බං තියෙන්නේ ෂොට් එකත් එක්ක බං. ෂොට් එකත් එක්ක මුගේ වැදිලි ඉවරයි මේ වෝල් එක බං. එනමියට මේ ගහන්න chance එකක් නැහැ. මේ බලපංගෝ. අම්බෝ අරුගේ හෙල්ත් එක. එනමියට ගහන්න chance එකක් නැහැ බං. අඩේ අරු එලිමේට් කියපංගෝ නේද ඌට. ඇත්ත. ඔයි මූට කවුරු හරි මචං මේ වුඩ් ප්‍රකේකින් ඇරලා තියෙනවා. මූට මොකද්ද මේ? ඒයි අම්මාගේ රෙද්දයි කිව්වලු. මූට මොකද්ද වෙලා තියෙන්නේ? අනේ සංදීපය ඵලයන් බොටෝ යන්න. ඔබ ඊසි බා. මචං බලාගෙන සෙට් එකම ෂා පාරක් දාමු. අනේ අරයා ඕනේ මෙයා ඕනේ කියලා කමෙන්ට් දාන්න එපා. ඊළඟ පාර කට්ටිය මචං මියුට් කරලා දානවා ඈ. කියන ගේම් ප්ලේ එක බලන්න බං මං එහෙම කට්ටියව බං වැඩිය දන්නේ නැහැ. අඳුරන්නේ නැති කට්ටියව මට ගේන්න විදියක් නැහැ. ඊළඟ පාර මචං මේ ඔය අරයා ඕනේ මෙයා අම්මට සිරි. අරයා ඕනේ මෙයා ඕනේ කියන කට්ටියව මචං මියුට් කරන්න සිදු වෙනවා ඈ. ලයිව් එක ඩිස්ටර්බ්. ඔන්න කිව්වේ. මේ විසාඩයට මොකද්ද බං මේ වෙලාව අම්මට හුඩු. ඔයි ඔලුවත් රිදෙනවා. ඒ මූ පට්ට ගහිල්ලක් ගහනවනේ බං. ඔව් බං කිසි සද්දයක් බද්දයක් නැහැ රැඟිල්ලක් නැහැ බං ප්ලේ කරනවනේ බං. අම්මගේ රෙද්දයි කිව්වලු හැචුක් ආයි මේ මූ PC නේ බං මූ PC නේ. අම්මගේ රෙද්දයි කිව්වලු. මේ මූව නම් පරීක්ෂාවකට ලක් කරන්න වෙයිද මන්ද බං. නෑ ෂොට් වදින්න නැති ඒවත් තියෙනවා බං සෑහෙන්න. අම්මගේ රෙද්දයි. සංදීප අයියව දැකලා තමයි බං මාත් ඒ දවස්වල මචං හිතාගත්තේ අඩෝ ඒ කියන්නේ සංදීප අයියා මචං ඒ කියන්නේ රිච් ලයිෆ් යන්න ගෙවන්නේ. ඒ මම පටන් ගැම්මේදී නෑ මචං. මට කිසිම දෙයක් නෑනේ මං සීරෝනේ. මං කල්පනා කරා බලහංගෝ කවදා හරි මචං ගේමක් ගැහුවොත් සංදීප අයියා ඉන්නවා වගේ හොඳට මචං සුපිරියට ඉන්න පුළුවන් නේ කියලා කල්පනා කරලා තමයි මචං මං මේ ගේම ගහන්න පටන් ගත්තේ. ඉතින් බා සංදීප අයියාත් ඉතින් එක දවසක් මට කතා කරා අඩේ පට්ට සතුටුයි මෙහෙමයි කියලා. අන්න ඒකයි වෙන්න ඕනේ මචං. අන්න ඒකයි නිවැරදි. අඩේ මේ මූට මොකද්ද බම් මේ වෙලා තියෙන්නේ? ඒ මූට මොකද්ද ඔය මේ වෙලා තියෙන්නේ? ඒ මූ බම් මේ ගේමක්වත් නැතුව ගහනවානේ බම්මෝ. අම්මට මේ මූට මොකද්ද ඔය මේ වෙලා තියෙන්නේ? මූමටත් තියෙනවා ඔක්කොම සුපිරි ඈ. සියෝනේ මේනේ බං. සම්පූර්ණ එකගෙන ගිහලා හොඳ වාහනයක් අරන් දීලා මදිපාඩුව බං සල්ලි වගේක් මදිපාඩුත් උනා. ඒ මදුපාඩුව සල්ලි වගේක්
අතින් දීලා තමයි මචං එහෙම සපෝට් එකක් දුන්න චරිතයක්. ඈ සංදීප අය අඩෝ ආදරේ අදටත් මතකයි. ඒ මූ බං ගේමක් වත් නැතුව ගහනවනේ බං. මූව පරිස්සාවට ලක් කරන්න වෙයිද? ගන්න එක රීලෝඩ් කරගනින් බම්ලෝ. අම්මට මේ යෝයි ඒ මේ මූව නම් පරිස්සාවට ලක් කරන්න වෙයි වගේ මට පේන විදියට. අම්මට පෙයිඩ් ඩක් ඈ පෙයිඩ් ඩක් මට WhatsApp මැසේජ් එකක් දාපන්. පෙයිඩ් ඩක් තියෙනවා අම්මට සිරි. ඕයි බම් මේ මූට මොකද්ද බම් මේ වෙලා ෂැඩෝත් එක්ක මචං ළඟින් මාස්ටර් කරනු මෙන්න මේ විදියටම ගහනවා ඈ. උගේ මූමට අම්මට මේ ඕයි මේ මූ මචං ෆ්‍රී එකේ ගහනවනේ බං. තරු මම මේ ෆෝන් එක charge එකට ගහන්න. charge එකට ගහලා ඔන් කරා. ගන්නවා අරගෙන. කොහොම ගිහිල්ලා ගන්න එන්න. හරි. ගත්තා. හරිද? ඔන් කරන්න අම්මට සිරි. හරිද? ආ? charge වෙනවනේ. මේ මූට මොකද්ද බං මූට වෙලා තියෙන්නේ හලෝ? ඒ පට්ට කොන්ෆිඩන්ස් පිට ගහන්න කොල්ල. පට්ට කව එකක් අරගෙන සෙල්ලම් කරන්න බං ඌ. අම්මෝ බං. ඩෙසර්ට් පාරක් ඇදුනා. වාහන සෙල් එක පැත්තෙන්නලු. කොහෙද බං කවි? ඌ ෆ්ලෑෂ් දාලා මචං ලස්සනට සෙල්ලම් කරනවා කව එක අරගෙන. ඌ ලස්සනට සෙල්ලම් කරනවා බං. අම්මට ඕයි හෙඩ්ෂොට් මේ හෙඩ්ෂොට් මේවා මේ නෝ අම්මට හුඩු ඇරලා තියෙන්නේ එච්චරයි. ඒක මැක්සිමම් දාලා තියෙන්නේ එච්චරයි වෙන මොකුත් කරලා නැහැ. අම්මෝ බං. ඒ ආච්චිට බං මූනේ බං නතරානියා. ඉතින් මූමටුත් මරු ඈ. ඉතින් මේ වල මම වෝල්ඩුයි මූමටු අම්මෝ බං. යෝ අම්මට සිරිව ඔය තව ටිකෙන් හැචුක් ගාලා වදිනවා. අම්මෝ TikTok එකේ කෙනෙක්